මේ daily exercises පහ practice කරන්න නැතුව ඔයාගේ spoken English improve කරගන්නවා කියන්නේ හීනයක් තමයි. මේ වීඩියෝ එකකින් අද අපි කතා කරනවා ඔයාගේ spoken English improve කරගන්න පුළුවන් daily exercises පහක් ගැන. මම follow කරන්න ගොඩක් ලේසි. ඒක නිසා ඔයාලට perfect grammar knowledge එකක් ඕනේ වෙන්නේ නැහැ. ඒ වගේමයි මේ exercises පහ daily practice කරොත් ඔයා කවදාවත් හිතපු නැති විදියට ඔයාගේ mind එක English වලින් හිතන එක ඔයාටම experience කරන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකේ end එක වෙනකම් බලන්න. මොකද last exercise එක ගොඩක් learnersලා try කරන්න හිතන්නේවත් නැති simple and powerful exercise එකක්. පළවෙනි exercise එක තමයි name everything around you. ඔතෙන් පොඩි වැඩක් කරන්න ඕනේ. මම දැන් දේවල් කීපයක් කියනවා. බලන්න මේ ඔක්කොම හරි එහෙමත් නැත්නම් කීපයක් හරි ඔයාගේ room එකේ වලට notice කරගන්න පුළුවන්ද කියලා. ඔයාගේ room එකේ වගේ bed එක තියෙනවා. මේ bed එක ළඟින් ඔයා study කරන table එක තියෙනවා. ටේබල් එකට ඉස්සරහින් පයින්ද ගන්න චෙයා එක තියෙනවා. රයිට්. ඔයාගේ ටේබල් එක උඩ ඔයාගේ මොබයිල් ෆෝන් එක, ඔයාගේ වෝටර් බොටල් එක සහ ඔයාගේ ස්ටඩි බුක්ස් ඔක්කොම ටික තියෙනවා. ඔයාගේ ටේබල් එකට උඩින් වෝල් මවුන්ටඩ් ෆෑන් එකක් තියෙනවා. රයිට්. ඔයාගේ රූම් එක ඔයාගේ වින්ඩෝ එක තියෙනවා. දැන් ඔන්න ඔය වගේ දේවල් කීපයක් වලට නොටිස් කරගන්න පුළුවන් වෙන්නේ නැතිනේ ඔයාගේ රූම් එකේ. ඔයා දැන් කරන්න ඕනේ අන්න ඒ දකපු දේවල් ට්‍රාන්ස්ලේට් කරන්නේ නැතුව ඩිරෙක්ට් ඉංග්‍රීසි වලින් කියන එක. ඔව්. සිම්පල් දෙයක් තමයි. right. ඔයාගේ next step එක තමයි ඔයා දැන් ඔයාගේ room එකේ තිබිලා notice කරපු දේවල් තියෙනවනේ. මෙන්න මේ දේවල් ටික add කරලා ඔයා sentences හදන්න ඕනේ. දැන් මේ හදන sentences ගොඩක් දිග, ගොඩක් advanced sentences වෙන්න ඕනේ නැහැ. simple, small and natural sentences වුණාට ප්‍රශ්නයක් නැහැ. for example ඔයාට පුළුවන් මේ වගේ sentences හදන්න. ඔයා බලනවා ඔයාගේ phone එක තියලා තියෙනවා ඔයාගේ table එක උඩ. ඔයාට කියන්න පුළුවන් my phone is on the table කියලා. ඔයාගේ room එකේ තියෙන window එක ඇරලා තියෙන්නේ. ඔයාට කියන්න පුළුවන් the window is open කියලා. ඉතින් මේ වගේ simple sentences ඔයාට හදන්න පුළුවන්. So here the goal is not to speak perfect English. මෙතන goal එක තියෙනවා perfect English වත් advanced English වත් කතා කරන එක නෙවෙයි. මෙතන goal එක වෙන්නේ දැන් ඔයාලා කලින් ඔයාගේ room එකේ තිබිලා notice කරපු දේවල් තියෙනවනේ. අන්න ඒ දේවල් ඒ real objects වලට real time react කරන එක. ඒ වගේම තව දෙයක් තියෙනවා. ඔයාට මේ දේවල් කරන්න පුළුවන් ඔයා room එක ඇතුළේ ඉන්නකොට විතරක් නෙවෙයි. ඔයා පාරේ විදිනකොට ඔයා එළියේ ඉන්නකොට ඔයාට පේන දේවල් තියෙනවනේ. trees, cars, buildings, shops, people මේ වගේ දේවලුත් ඔයාට simple English පාවිච්චි කරලා describe කරන්න පුළුවන්. හැබැයි මෙතෙන්දී පොඩි ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. ඒ තමයි ඔයා මේ වැඩේ කරන්න පටන් ගන්න මුල් කාලෙත් ඔයාගේ brain එක try කරන්නේ translate කරන්නම තමයි. හේතුව මෙච්චර කාලයක් ඔයා try කළේ translate කරලා කතා කරන්නනේ. ඉතින් ඔයාගේ brain එක තාමත් try කරන්නේ ඒ දේම කරන්න. But it's completely normal. හැබැයි ඔයා මේක continuously daily practice කළොත් ඔයාගේ brain එක direct English understand කරන එක speed up වෙනවා. දෙවෙනි exercise එක talk to yourself in English. දැන් මේ කියන්න හදන්නේ ඔයාට ඔයාගේ spoken English improve කරගන්න use කරන්න පුළුවන් ලෝකේ තියෙන හොඳම exercises වලින් එකක්. අපි අපේ first video එකෙනුත් මේ ගැන කතා කළා. ඔයා මේක first time try කරනකොට ඔයාට පොඩි awkward ගතියක් දැනෙන්න පුළුවන්. හැබැයි this works incredibly well because there's no pressure when you are alone. ඔයාට embarrass ගතියක් දැනෙන්නේ නැහැ. ඔයාට mistakes වුණා කියලා බය වෙන්න දෙයක් නැහැ. ඉතින් ඒක නිසා ඔයාගේ brain එක relax වෙනවා natural විදියට English speak කරන්න. තවත් කියනවා නම් ඔයාට පුළුවන් ඔයා උදේ නැගිටිනකොට ඔයාගේ actions English වලින් describe කරන්න. ඔයාට කියන්න පුළුවන් I need to get out of my bed. Oh, I feel very sleepy today. ඔයා ටී එකක් හරි කොෆි එකක් හරි හදන වෙලාවට ඔයාට කියන්න පුළුවන් the water is getting hot. I need some sugar. ඉතින් මේ විතරක් නෙවෙයි ඔයා එළියෙන් වෙලාවට ඔයා ඇවිදින වෙලාවට ඔයාට පේන දේවල් උනත් ඔයාට මේ විදිහට ඉංග්‍රීසි වලින් describe කරන්න පුළුවන්. හැබැයි ඔයා මුලින් මේ වැඩේ කරගෙන යනකොට ඔයා කතා කරන sentences ගොඩක් පොඩි simple වගේ ඔයාට දැනෙන්න පුළුවන්. හැබැයි it's completely normal. මොකද ඔයා daily use කරන simple English වලින් ඔයා කවදාවත් use කරන්නේ නැති advanced English වලට වඩා effect එකක් කරන්න පුළුවන්. Exercise number 3 use pictures instead of translation. දැන් ඔයා අලුතෙන් English word එක ඉගෙන ගත්තම මොකක්ද ඔයා කරන්නේ? ඔයා ඒක ඔයාගේ language එකට connect කරගන්නවා. නැත්නම් ඔයාගේ vocabulary එකට add කරගන්නවා. අද ඉඳලා ඔයා ඒ වැඩේ නවත්තන්න ඕනේ. ඒ වෙනුවට ඔයා ඒ අලුතෙන් ඉගෙනගත්ත English word එක මොකක් හරි action එකකට, එහෙමත් නැත්නම් මොකක් හරි feeling එකකට, නැත්නම් මොකක් හරි picture එකකට connect කරලා මතක තියාගන්න ඕනේ. ඔයා angry කියන word එක ඉගෙන ගත්ත කියලා හිතන්න. ඔයාට පුළුවන් කලබල වෙලා, මූණ අවුල් වෙලා කෑ ගහන කෙනෙක්ම වගන්න. එහෙමත් නැත්නම් ඔයා run කියන word එක ඉගෙන ගත්ත කියලා හිතන්න. ඔයාට පුළුවන් හති දාගෙන පාර දිගේ දුවගෙන යන කෙනෙක්ව මවා ගන්න. මම එහෙම ගැන පොඩි හේතුවක් තියෙනවා. ඒක තමයි අපේ brain එකට words translate කර කර ඉන්නවට වඩා ඉක්මනට pictures මතක තියාගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔන්න ඔය හේතුව හින්දා තමයි මේ visual learning කියන concept එක ලෝකේ ගොඩක් powerful දෙයක් විදියට පිළිගන්නේ. ඉතින් අද ඉඳලා new word එකක් ඉගෙන ගන්නකොට ඉස්සෙල්ලා මේක translate කරන්න යන්න එපා. ඒ වෙනුවට ඒකට අදාළ මොකක් හරි scene එකක් එහෙමත් නැත්නම් මොකක් හරි picture එකක් imagine කරගන්න ඕනට පුළුවන්. ඉතින් මේ habit එක daily practice කරොත් ඔයාගේ brain එක ගොඩක්
ගොඩක් දේවල් ඩිරෙක්ට් ඉංග්‍රීසි වලින්ම ඉන්පුට් කරගන්නවා. exercise number 4 listen and repeat immediately. ඔයාලට පුළුවන් මේ exercise එක හරියට practice කරලා ඔයාගේ English speaking speed එක ඔයා හිතනකොටත් වැඩි ඉක්මනට improve කරගන්න. මෙතෙන්දී ඔයාලට කරන්න තියෙන ගොඩක් simple දෙයක්. ඔයාලට පුළුවන් YouTube videos, interviews, short movie clips, easy English podcast වගේ දේවල් ටිකක් හොයාගන්න. මේව හොයාගෙන sentence by sentence අහන්න. අහලා පෝස් කරන්න. ඊට පස්සේ ඒ වීඩියෝස් වල ඒ ඔඩියෝස් වල ඔයාට ඇහුණ දේවල් ඔයා දැකපු දේවල් ආයෙ පාරක් රිපීට් කරන්න. පුළුවන් තරම් try කරන්න. මෙහෙම රිපීට් කරනකොට ඒකේ තිබුණ expressions, ඒවායේ තිබුණ pronunciation ඒ විදිහටම match කරන්න. ඉතින් මේ exercise එක ගොඩක් success වෙන reason එක තමයි ඔයාගේ brain එක ගොඩක් ඉක්මනට English වලට react කරන එක. ඒ විතරක් නෙවෙයි ඔයා මෙතෙන්දි translate කර කර ඉන්නේ නැති නිසා ඔයාගේ brain එකට direct input එකක් යනවා. ඉතින් මෙතෙන්දි ඔයාගේ බ්‍රේන් එකයි මවුත් එකයි දෙකම එකපාර වැඩ කරනවා. ඒ වගේම මට මතක් කරන්න ඕනි තව දෙයක් තියෙනවා. මෙතෙන්දි too difficult content අරගෙන practice කරන්න යන්න එපා. මොකද ඔයා තාම beginner level එකේ ඉන්න හින්දා ඔයා ඉක්මනට වැඩේ අතහැරලා දාන්න පුළුවන්. ඒක නිසා ඔයාට comfort විදියට තේරුම් ගන්න පුළුවන් easy English වලින් start කරන්න. මොකද easy English builds confidence and confidence helps you to stay consistent. Do you know the real truth? Consistency is what truly changes your English over time. Exercise number 5 live in small moments in English. මේ exercise එකෙන් ඔයාට පුළුවන් ඔයා ඉංග්‍රීසි ගැන හිතන් ඉන්න විදිය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න. මෙතෙන්දී අපි කරන්නේ ඔයාගේ දවසේ ඔයා කරන පොඩි දේවල් ඉංග්‍රීසි වලින් හිතන එක. For example ඔයා උදේ නැගිටිනකොට ඔයා කරන actions ටික ඔයාට ඉංග්‍රීසි වලින් describe කරන්න පුළුවන්. ඔයා මුණ හොදනකොට ඔයා කරන actions ටික ඔයාට ඉංග්‍රීසි වලින් describe කරන්න පුළුවන්. ඔයා කෑම කනකොට ඔයාට දැනෙන ස්මෙල් එක, ඔයාට දැනෙන ටේස්ට් එක, ඔයාට පේන ටෙක්ස්චර් එක ඔයාට ඉංග්‍රීසි වලින් describe කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඔයා එළිය ඇවිදිනකොට ඔයාට පේන දේවල් people, trees, buildings, shops, cars මේ ඕනි දෙයක් ඔයාට ඉංග්‍රීසි වලින් describe කරන්න පුළුවන්. හරියට මේ වගේ. The sky looks beautiful today. That man is wearing a blue jacket. හැබැයි ඔයා මෙන්න මේ දේ මතක තියාගන්න ඕනේ. ඔයා මේක පටන් ගන්නකොටම ඔයාගේ බ්‍රේන් එකට ටිකක් ටයර්ඩ් ගතියක් දැනෙන්න පුළුවන්. ඒක සාධාරණයි. මොකද මේ ඔයා අලුත් හැබිට් එකක් තමයි ඉගෙන ගන්න. හැබැයි ඔයා මේක ටික දවසක් කරගෙන යනකොට ඔයාටම ඔයාගේ හොඳ ඉම්ප්‍රූව්මන්ට් එකක් බලා ගන්න පුළුවන්. මොකද මෙතන ඉඳලා ඉස්සරහට ඔයා ට්‍රාන්ස්ලේට් කරන ටයිම් එකක් ගන්නෙ නැහැ. මතකද අපි කලින් වීඩියෝ එකේදී කතා කළා ගොඩක් ලර්නර්ස්ලා try කරන්නේ grammar rules මතක තියාගන්න. ගොඩක් ලොකු vocabulary එකක් මතක තියාගන්න. ඉතින් අන්න ඒ mindset එක තමයි ඔයාව slow down කරන්නේ. හරි අද වීඩියෝ එකේ අන්තිමට තමයි අපි ඇවිල්ලා තින්නේ. ඔයා අන්තිමට මතක තියාගන්න ඕනේ පොඩි දෙයක් තියෙනවා. ඔයාට ඉංග්‍රීසි වලින් හිතන්න පුළුවන් කියලා කියන්නේ ඔයාට ඉංග්‍රීසි වලින් කතා කරන්න පුළුවන් කියන එක නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න. ඔයාට ඉංග්‍රීසි වලින් හිතන්න පුළුවන් කියන්නේ ඔයාට fluently English කතා කරන්න යන්න තියෙන path එක. The more you practice simple English every day, the more natural the language becomes in your mind. ඔයා දන්නවද අපේ brain එක හරියට වැඩ කරන්නේ muscle එකක් වගේ. So if you practice translation every day, your brain becomes faster at translating. But if you practice direct English thinking every day, your brain becomes fast at thinking in English naturally. ඒක නිසා ඔයා practice කරන්න ඕනේ ඔයාට fluent විදියට English speak කරන්න train කරන habit එක. ඔයාගේ English simple වෙන්න පුළුවන්, ඔයා mistakes කරනවා වෙන්න පුළුවන්, but you have to keep practice every day. ඔයා කතා කරන හැම simple English sentence එකක්ම ඔයාගේ brain එකට English වලින් හිතන්න උදව් කරනවා. ඉතින් අද ඉඳන් පටන් ගන්න මේ exercises 5 daily practice කරන්න. ඒත් එක්කම මට මතක් කරන්න ඕනේ දෙයක් තියෙනවා. ඔයා මේ දේවල් practice කරලා එක දවසින් instant results බලාපොරොත්තු වෙන්න එපා. මොකද language learning takes time. හැබැයි ඔයා වැඩේ අතාරින්න නැතුව consistently practice කරොත් එක දවසකයි ඔයාට translate කරන්න නැතුව කතා කරන්න පුළුවන් වෙන. අන්න ඒ moment එකේදී ඔයාට තේරෙයි English කියන දේ ඔයාට natural දෙයක් කියලා කියලා. ඉතින් අද වීඩියෝ එක ඔයාට helpful වුණා නම් like කරන්න, subscribe කරන්න, ඔයාගේ ideas පල්ලෙහෙන් comment කරන්න. තවත් මේ වගේ දේවල් ඉගෙන ගන්න Learn English මේ socials follow කරන්න and I'll catch you in the next one.